යාළුවනේ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ පෙන්නන්න මේ පයිපින් එකක් අල්ලන්නේ කොහොමද කියලා ඇඳුමකට මේ කරක් කපාගෙන දිනවා ඒ කරට පයිපින් එක අල්ලන විදිහ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙහෙම මේකේ පටිය මෙන්න මෙහෙම මේ කෙලින් අතර තමයි කපලා තියෙන්නේ මේකේ මේ ක්‍රම දෙකක් තියෙනවා බයස් අතටත් කපලා මේකට අල්ලන්න පුළුවන් එතකොට රැලි වෙන ගතිය අඩුයි ඒ වුණාට මං කරන්නේ නම් මේ විදිහට මගේ එහෙම රැලි වෙන්නේ නැහැ ඉතින් ඒක මේ අර ඔය මාන්තයක් වගේ මහලා ඒ මහන කොට ඒ විදිහට එහෙම පොඩ්ඩක් රැලි වෙනවා මේ විදිහට මෙහෙම නිකන් නෝමල් කරකට අල්ලනකොට එහෙම වෙන්නේ නැහැ ඒ විදිහට මම මෙහෙම මේ කෙලින් අතර තමයි අද කපාගත්තේ මම වෙන වීඩියෝ එකකින් ඔයාලට ගේන්නගේ බයස් අතර කපන විදිය මේක වෙන වීඩියෝ එකකින් දාන්නම් අද මේකත් මහන විදිය බලමු කොහොමද කියලා මේක මහන්නේ මේ මුලින්ම ඇඳුමත් කන පිට පැත්තෙන් තියාගන්න මේ පටියත් කන පිට පැත්තට තියලා මෙහෙම තියලා මේ අඟල් කාලක වගේ මහුම් මාසි යන විදියට මෙහෙම තියලා මාගෙන යන්න මේ පාටිය එළියට එන්නේ නැති වෙන්න මෙහෙම ගානට කර ගානටම තියලා මෙහෙම මහගෙන යන්න මෙන්න මෙහෙම තමයි අපි මහන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි මෙන්න මේ විදිහට තමයි අපි මහගෙන තියෙන්නේ දැන් අපි මේක හොඳ පිට පැත්තට මෙහෙම හරවා ගන්නවා මෙන්න මෙහෙම තියලා මෙහෙම එක පොටක් මෙහෙම නමලා තව පොටක් මෙහෙම නමන්න ඕනේ මෙන්න මෙහෙම මේ අතට මෙන්න මෙහෙම බලන්න මෙන්න මෙහෙම තියෙන එක පොටක් මෙහෙම නමලා තව පොටක් මෙහෙම නමන්න ඕනේ මෙහෙම මේ විදිහට ඒ විදිහට තමයි අපි මහන්නේ එක පොටක් නමනවා ආයි තවත් පොටක් නමලා මේව ගානට මෙන්න මෙතනින් දැන් අපි මේක මෙහෙම නමනවානේ මෙහෙම තියෙන එක අපි නමනකොට ඇතුල් පැත්තට මෙහෙම නමනවානේ මෙහෙම නමනකොට මෙහෙම ගානට මේක මෙතනින් මෙහෙම නැමිලා යන විදිහට මෙහෙම නමන්න ඕනේ මෙන්න මෙහෙම මෙතනින් මෙන්න මෙහෙම මේ විදිහට මේ තමයි කන පිට පැත්ත මේ තමයි හොඳ පිටින් පේන විදිය මෙන්න මෙහෙම ගානට තියෙන විදිහට තමයි මේක නමා ගන්න ඕන අපි දැන් බලමු මේක කොහොමද මහන්නේ කියලා එකම ගානට එන්න මේක මේ නමා ගන්න ලස්සනට මේ අද මේකට දාලා තියෙන කහ පාට නූලක් ඔයාලා ඒ වර්ණයට ගැලපෙන නූල් දාලා පාවිච්චි කරලා මේ මහන්න මම ඔයාලට පේන්නේ නැති නිසා මේ කහ පාට නූල දාලා මහන්නේ මේ විදිහට තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි පේෂන් එක තියෙන්නේ පයිපින් එක ඇල්ලුවාම මේ විදිහට තමයි තියෙන්නේ මේ කන පිට පැත්ත කන පිට පැත්තනොත් හොඳ නිමාවක් තියෙනවා එහෙම මේ පැත්තත් හොඳයි මේ හොඳ පිට පැත්ත
මේක මෙහෙම තියෙන එක මෙහෙම අයන් කරාම මේක හරියනවා. මේක රැඩි වෙලා නෙවෙයි මේක මෙහෙම අර අයන් කරාම මේ ගානට එනවා මේක. මේ විදිහට තමයි තියෙන්නේ. මම ආයෙත් තව විදිහක් තියෙනවා ඒ බයසතර කපන විදිහ මම ඒක දාත් වීඩියෝකින් අරගෙන ඉන්නම් ඔයාලට. එතකන් අදට ගිහින් එන්නම් සුබ දවසක්.